පුතා පුතා එන්න බත් කන්න. බත් උයලා තියෙන්නේ. අම්මා බත් ඉවෝද? මොනවද අම්මේ කන්න තියෙන්නේ? කන්න තියෙන්නේ පරිප්පුයි සම්බෝලයි. මරු මං ආසයිනේ පරිප්පු කන්න. අනිත් එක සම්බෝලත් මං ආසයි. පුතා එහෙනම් කන්නකෝ. මං රෙදි ටිකක් තියෙනවා හොදලා එන්නම්. අයියෝ ඔය රෙදි හොදන්න ඕනේ නෑනේ. මම ඉන්නේ මම හොදන්නම්. අම්මගේ අතපය තාම හොඳට වැඩ කරනවනේ. අම්මගේ අතපය හොඳට වැඩ කරන්නේ නැති කාලෙක පුතා වැඩ කරන්න. හරිද? මං එහෙනම් රෙදි ටික හොදලා එන්නම් ඈ. පුතා වත් කන්නකෝ. දැන් නම් අරයව හම්බෙන්න යන්න වෙලාත් හරිද කොහෙද? ඉක්මනට යන්න ඕනේ. අනේ අපේ පුතා හරිම පව්. ගෙදර වැඩවලට එම හොඳටම මහන්සි වෙනවනේ. අම්මේ මං යාළුවෙක්ගේ ගෙදර යනවා. මේ එද්දි ටිකක් හවස් වෙయ్యා. එහෙමද? පුතාට බස් එකේ යන්න සල්ලි තියනවද? රුපියල් 100ක් වගේ නම් දුන්නත් කමක් නෑ අම්මේ. එහෙනම් ඉන්නකෝ මම දෙන්නම්. පුතේ මෙතන රුපියල් 200ක්ම තියෙනවා. හරි අම්මේ. එහෙනම් මම යනවා. හරි පුතේ. මෙයා තාම නෑ. මොනවා කරනවද මන්ද? උට අර ඇවිල්ලා නේද? මොනවදනේ ඔයා මෙච්චරලා කරන්නේ? හරි අද අම්මා උයන්න පරක් වුණා. අම්මා ඉතින් බත් කාලේ යන්න කියනවනේ හැමදාම. ඇයි තමා. ඒක නෙමෙයි මේ දැන් අපි ගෙදරට වල යාළු වෙලත් දැන් අවුරුදු 2ක් විතර වෙනවනේ. අපි මේවා ගෙදරට කියමුද? ඉතින් කියමු. හැබැයි අපේ ගෙවල් වලින් කැමති උන් නැත්තම් අපි මොකද කරන්නේ? අපි පැනලා යමුද? මීනු ඔයාට පිස්සුද? අපේ අම්මා කැමති වැදගත් විදියට වෙඩින් එකක් කරන් ලස්සන කෙල්ලෙක් අපේ ගෙදරට ගේන්න. ඔයා මේ මගුලක් කියවනවා. මට නම් බෑ පැනලා යන්න. ඔයාට පැනලා යන්න බැරි නම් අපි මේ සම්බන්ධය නවත්තමු. ඔයා ඕන්නම් අම්මත් එක්කම කසාදයක් කරගන්න. අයියෝ මීනු මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. අනේ මේ මට ඔයා කියන දේවල් අහන්න ඕනේ නෑ. හරි. එහෙනම් මට දවසක් දෙන්නකෝ. මං ඔයාට මොකක් හරි කියන්නම්. හරි දවසයි ඈ. දවසට වඩා නම් කල් දෙන්න බෑ. නැත්තම් අපි මේ සම්බන්ධය නවත්තලා දාමු. හරි මං දවසකින් ඔයාට උත්තරයක් දෙන්නම්කෝ. ඔයාගේ බස් එකකුත් එනවා. එහෙනම් ඔයා යන්න. ඔව් බස් එක එනවා. එහෙනම් මං යනවා. හරි ඔයා යන්න එහෙනම්. අයියෝ දැන් මම මොනවා කරන්නද මන්ද? එක පැත්තකින් මීනු. අනිත් පැත්තෙන් අම්මා. මම මොනවා කරන්නද මන්ද? මේ ඉන්නේ පුතා. මං අන්නරේ තේ හදලා තියෙන්නේ. මොකෑම එළියට වෙලා මං කතා කරාට ඇහුනේත් නෑනේ. මොකක් හරි කල්පනාවකද ඉන්නේ? අම්මත් ඇවිල්ලා. අනේ නෑ අම්මේ මම මොන කල්පනාවක්ද? නෑ නිකන්. නිකන් නම් කමක් නෑ. අන්නරේ මං තේ හැදුවා. මේ තේ ටික බීලා ඉන්න. මේ අම්මේ. ඇයි පුතේ? මේ නෑ මුකුත් නෑ. මේ නිකන් කිව්වේ. නෑ මොකක් හරි තියෙනවා. ඇයි කතා කරේ? නෑ නිකන් විහිළුවට. එහෙනම් කමන්නේ. එහෙනම් මම යනවා පුතේ. දැන් මම මොනවා කරන්නද මන්ද? කමන්නේ මං අරයව ගේනවා. එතකොට අම්මවත් ෂේප් ටිකක් දාගත්ත හැකිනේ. මං අරවා කිව් එකට කැමති. ඔයා දැම්ම ඇඳුම් ටිකක් දාන් ඉක්මනට එන්න. ඔව් එතෙන්ට එන්නකෝ. එතන තමයි මං ඉන්නේ. එහෙනම් ඔයා අන්තිමට කැමති වුණා නේද? හරි අපේ ගෙදරත් දැන් කවුරුත් නෑ. ඉක්මනටම ඇඳුම් ටික දාන් එන්නම්. මම මේ කරන වැඩේ හරිද මන්ද? මොකෑනේ ඔයාලා ගෙදර මෙච්චර එළිය. මේ මහරෑ වෙලත් අපේ දිහා මේ මෙතන ෆෑෂන් එකක් දාලානේ තියෙන්නේ ඒකයි. එහෙනම් ඉක්මනට එන්න අපි යමු. කවුරු හරි දකින්න කලින්.
පුතා පුතා නැගිටින්න. පුතා තාම නිදිද කොහෙද? ගිහිල්ලා ඇහැරවන්න ඕනේ. පුතා කවුද මේ කෙල්ල? හුටා අම්මාව නේද? පුතා කවුද මේ කෙල්ල? මේ තමයි අම්මේ මං යාළුවෙලා හිටපු කෙල්ල. එතකොට දෙන්න ඊයරේ ආවද? ඔව් අම්මේ. අනේ පුතා තාත්තත් නැතුව මං ඔයාව හැදුවේ බොහොම අමාරුවෙන්. ඔයාට නිකන් හරි කියන්න තිබ්බා මේ ගැන. හරි දැන් ඇවිල්ලා ඉවරනේ. මේ දරුවගේ දැන් අම්මයි තාත්තයි එම. හරි නැන්දේ. ඒක මම බලා ගන්නම්. එයාලට ෂර්ට් එකක් දාගත්ත හැකි. අනේ මන්ද ඔයාලා නම්